හායි ඉතින් හැමෝටම කොහොමද? ඔන්න ඉතින් අද නම් වෙනස්ම vlog එකක්. දරුවොත් එක්ක NET N5 exam එක ලියන්න කොළඹ යන්න තමයි අපි ඔය ට්‍රේන් එකට තකානියක්ම පයින් යන්නේ. අපේ ඉන්ස්ටිටියුට් එක තියෙන්නේ රේල්වේ ස්ටේෂන් එක ළඟ. ඉතින් අපි එතනට එකතු වෙලා අපි හැමෝම ගිහින් බලන් ඉන්නවා පාන්දර ට්‍රේන් එක එනකම්. ඉතින් මෙයාලා හිතුවට ඉඳන් යන්න පුළුවන් වෙයි එහෙම කියලා හිතුවට ඉතින් හැමෝටම හිටන් යන්න තමයි උනේ. ගොඩක් කට්ටිය ඒ දවසේ වැඩියෙන් ඉඳපු නිසා ඉතින් ෂීට් එකක් හම්බුනාම යාළුවෝ තමන්ගේ කකුල් දෙක උඩත් තව යාළුවෙක් තියන් මෙහෙම ඉතින් යන ගමන් කොහොම හරි පාඩනුත් කරනවා දැක්කා. ඉතින් මේ අය කන්සි පාඩම් කරනවා. එයාලා ඉතින් පුළුවන් විදියට පුංචි ඉඩක් අල්ලගෙන හරි ඉඳගෙන ඒ වැඩ ටික කරගන්න ගමන් ඉතින් මෙහෙම තමයි ගියේ. හැබැයි කෙනෙක්ටවත් නිදා ගන්න නම් හම්බ වුණේ නෑ පොඩ්ඩක්වත්. ඉතින් මෙහෙම ගිහින් අපිට පුංචි වෙලාවක් තිබ්බ. අපි රේල්වේ ස්ටේෂන් එකේ ඉද්දි සමහර අය නම් හොඳටම ඉතින් නිදි ඔන්න. ඉතින් අපි මේ වැඩ ඉවර වෙලා අපිට එක්සෑම් තිබ්බා කොළඹ මුස්ලිම් ස්කූල් එකක. ඊට පස්සේ BMICH එකේ ඒ වගේම කොළඹ කැම්පස් එකේ මෙහෙම ඉතින් පික්මී දාගෙන ඒ අය මුලින්ම BMICH එකේ අයව දාන්න තමයි ඉතින් මම ගියේ. ඉතින් මෙහෙම කතා කර පික්මී එකක් දාන්න ඉතින් ගියා. ඉතින් මේ වෙලාවේ නම් එයාලා සමහර අය ගොඩක් බය වෙලා ඉඳියා. ඉතින් මට ඕනේ එයාලා එක්සෑම් එක ලියනකම්ම එයාලා ළඟට වෙලා ඉන්න. ඉතින් මෙහෙම ගිහිල්ලා එක්සෑම් එක ලියන තැන හෝල් එක ගාවට එක්සෑම් එක පටන් ගන්න කම්ම ඉඳලා යාළුව ඇරලලා ඊට පස්සේ ඉතින් මම පික්මී එකක් දාගෙන ආපහු එන්න මම පිටත් වුණා මෙන්න මෙහෙම. ඉතින් හොම්ම BMICH එකෙන් එළියට ඇවිල්ලා ඊට පස්සේ කොළඹ කැම්පස් එකට ආවා. එතන දරුවෝ ලියන්න ඉන්න නිසා ඉතින් එයාලා එක්සෑම් එක ලියලා ඇවිල්ලා ඉතින් ඉන්නවා. ඒත් එක්කම ඔන්න ඉතින් තව ළමයෙක් එනවා එක්සෑම් එක ලියලා hina වෙවි. ඉතින් එක්සෑම් එක නම් ලේසි කියලා තමයි කිව්වේ. hina වෙන්න පේනවා එක්සෑම් එක ලේසිද කියන එක. ඉතින් ඔහොම තමයි ඉතින් එයාලා එක්සෑම් එක ලියලා ඇවිල්ලා බඩගින්නේ ඉඳපු නිසා කෑම කාලා එහෙම ටයිම් තිබුණ නිසා මෙයාලා යෝජනාවක් දැම්මා. ගෝල් ෆේස් පැත්තේ එහෙම ගිහින් රවුමක් දාලා එමු කියලා. ඉතින් ටයිම් තිබ්බ නිසා ඒ පැත්තට පික්මී දෙකක් දාගෙන අපි ගියා. අපි හැමෝම මේ පැත්තට ගිහිල්ලා පොඩ්ඩක් ඇවිදලා කරලා එන්න තමයි හිතන් ගියේ. ඉතින් ගෝල් ෆේස් එකේ ඔහොම ඇවිදලා ෆොටෝ අරන් එයාලා ඉතින් යාළුවෝ එක්ක එක්සෑම් එකට ආවේ මොනවාද ඒ දේවල් කතා කරලා ඒත් එක්ක වන් ගෝල් ෆේස් මෝල් එකටත් අපි උඩට ගිහිල්ලා ෆොටෝස් අරන් ෆොටෝස් ගන්න දරුවෝ ෆොටෝස් අරන් ඊට පස්සේ අපි මේ වගේ ආපහු අනුරාධපුරයට එන්න පිටත් වුණා. ඉතින් මේ බස් එකේ භාගයක්ම හිටියේ අපේ දරුවෝ. ඉතින් අපි මේ වගේ එක්සෑම් එක ඉවර වෙලා එන්න පිටත් වුණා. ඉතින් අපි අනුරාධපුරයට තඹුත්තේගමට එද්දි රෑ 8:00 විතර වුණා. ඉතින් එයාලා හරි සතුටින් එක්සෑම් එක ලියලා යාළුවෝ ඉතින් කතා කරන ගමන් ලස්සනටම ආව. ඉතින් මේ තියෙන්නේ අපි ගත්ත ෆොටෝස් කිහිපයක්. මේ ඉන්නේ ඉතින් මගේ ළමයි ටික. සයෝනරා.